Hello guys, welcome to vlog with Janu. ඔන්න page එක channel එක follow කරලා තියාගන්න. අද පෙන්වන්න යන්නේ අපේ resort එකේ කොණ්ඩේ කපන සුපිරි වැඩ්ඩා අබ්දුල්ලා බහයි. Hello. සෙලවා මෙයා තමයි අබ්දුල්ලා බහයි. ඉතින් මෙයා ඉන්දියාවේ මෙයා තමයි අපේ resort එකේ කොණ්ඩේ කපන්නේ. ඔන්න බලන්න කොහොමද වැඩ්ඩාගේ වැඩ කියලා. ඉතින් ආයේ වෙන සැලුන් වගේ නෙවෙයි. දෙලින්ම අපි එළිය තමයි කොණ්ඩේ කපන්නේ. බලමු කොහොමද කියලා. ඔන්න ගයිස් ඉතින් මෙන්න තමයි ඒරියා එක. එතකොට මේ අබ්දුල්ලා බායි ඔන්න දැන් මේ අයිටම්ස් ටික arrange කරලා what is this massage Yes, massage. මේ Massager. head massage කරන machine එක. ඉතින් මේ ඔන්න බලන්න අපේ එලිමහන් සැලූන් එක. මෙහෙම තමයි ඉතින් ගයිස් resort වල ජීවිතේ. අපි ඉන්නවා මේ අපේ අල්ලමින් ඉන්න පොඩ්ඩක් කතා කරලා බලමු. මේ ඉන්නේ යාළුවෝ. ඒ कैसा यार Good or good? ඉතින් මේ තමයි අපේ ස්ටාෆ් ඒරියා එක. කුරුල්ලෝ ඉන්නවා ලස්සන ලස්සන ස්පේස් එකක් තියෙනවා ඉතින්. ඔන්න පේනවනේ. මේ තමයි අපේ ෆුට්සල් ග්‍රවුන්ඩ් එක. මේ බලන්න ලස්සන ටේබල් දාලා එතකොට මේ පොඩි හැමොක් තියෙනවා. ඉතින් ආතල් එකේ අන්නර වගේ ඔන්චිල්ලා පැදගෙන ඉන්න තියෙනවා. මෙතන ඉන්න කුරුල්ලෝ. කුරුල්ලෝ නම් ගොඩක් ඉන්නවා. එළියෙත් ඉන්නවා. මේ ඉන්න අනිත් යාළු දෙන්න අද අහලා තියෙන්නේ. මේ දෙන්න තමයි එළියේ සෙල්ලම් දාන්නේ. මැංගෝ එළියට ගන්න කියලා කියන්නේ. චුට්ටෝ දෙන්න. මෙතන එළියමයි ඉන්නේ. ඉතින් guys अब බලමු කොණ්ඩේ කපලා කොහොමද කියලා අබ්දුල්ලාගේ වැඩ. ठीक रखा थे यार. ඔන්න ඉතින් අපි කොණ්ඩේ කපන්න යන්නේ අබ්දුල්ලා බායි. ඉතින් මෙයා මෙහෙ වැඩ කරන එක්කෙනෙක් අපිත් එක්කම බ්‍රේක් ටයිම් එකේ सामान्यයෙන් අනිවාර්ය දවසේ ගොඩක් කට්ටියගේ කොණ්ඩේ කපනවා දවසට. ඉතින් कितना आदमी को दिन में कटेगा 4-5 हाँ 5 4 5 5 6 4. ඉතින් කට්ටිය 4-5ක් අයක් ඉතින් කොණ්ඩේ කපනවා. ඉතින් ගයිස් මාලදිවයිනේ ඉන්නේ සැලුන් ගැන කතා කරනවා නම් මාලි සිටි එකේ තියෙනවා රටවල් වල ඕන තරම් සැලුන්ස්. ලංකාවේ ඒවත් තියෙනවා. සාමාන්‍යයෙන් බංග්ලාදේශ කට්ටිය කොණ්ඩේ කපනවා රුපියල් 80 ඉඳලා මාලේ සල්ලි වලින්. ලංකාවේ නම් මම දන තරමින් 120 වගේ ඉඳලා කොණ්ඩේ කපන්නේ. කොණ්ඩේ රැවුලයි කැපුවොත් එහෙම සාමාන්‍යයෙන් 200ට උඩින් ගාණක් යනවා. මම දන්න තරමින් අඩු ඒවත් ඇති. ඉතින් රුපියල් 250ක් විතර. ඒ වුණාට අබ්දුල්ලා අපේ රිසෝට් එකේ වැඩ කරන එක්කෙනෙක්. මෙයා අපිට කොණ්ඩේ කපන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 5ක් වගේ මේ මුදලකට. ඉතින් අපිට හිතන ගාණක් යාට දෙක ගෙවන්න පුළුවන්. අපි නම් ඉතින් කීයක් හරි ඇත්තටම වැඩිපුර දෙනවා. ඒ වගේම ඩොලර් 5ක් කියන්නේ සාමාන්‍ය රුපියල් මාලේ රුපියල් වලින් රුපියල් 75ක් වගේ ගානකට. සමහර කට්ටිය 75 100 60 ඔය වගේ ගණන් ඉතින් කොණ්ඩේ කපන්න අබ්දුල්ලාට දෙනවා. ඒ වගේම මාලදිවයිනේ සමහර රිසෝට් වල ස්ටාෆ් එකට කොණ්ඩේ කපන්න වෙනමම සැලුන් එකක් හදලා තියෙනවා. ඉතින් අපේ රිසෝට් එකේ එහෙම සැලුන් එකක් නැහැ. ඉතින් ඒ හින්දා මෙයා කරන්නේ පොඩ්ඩක් එළියේ ස්ටාෆ් එකේ තියෙන ඒරියා එක එයාගේ බඩු ටික ගෙනල්ලා දවසට ඉතින් ඕන කට්ටියගේ කොණ්ඩේ කපනවා. ඒක ඉතින් ගොඩක් ඇත්තටම මේ වාසි දෙයක් අපිට. ගොඩක් මාලේ යන්නක බැරි කට්ටියට ගොඩක් අය ආස නැහැ. ඇත්තටම මං මාලේ මේ සැලුන් වලින් කොණ්ඩේ කපන්න ගොඩක් ආස නැහැ. මොකද මෙයාගේ ඇවිල්ලා ප්‍රොෆෙෂනල් කට් එකක් තියෙන්නේ. අබ්දුල්ලා ගාව ඉඳගත්තොත් එහෙම කෙලින්ම සුපිරියටම කොණ්ඩේ කපනවා. ඉතින් සැලුන් එක්ස්පර්ට් කෙනෙකුට වැඩිය හොඳට මෙයා කොණ්ඩේ කපනවා. රැවුල කපනවා. ඒ වගේම හොඳ මසාජ් එකක් දෙනවා. මාර කම්ෆර්ටබල් මෙයාත් එක්ක කොණ්ඩේ කපන එක. ඉතින් ඒතව එහෙම වෙද්දි අපි සැලුන් එකට ගිහිල්ලා බොරුවට රුපියල් 250ක් ගෙවන්න අවශ්‍ය නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඒ හින්දා මම නම් ගොඩක් දුරට අපේ රිසෝට් එකෙන් තමයි කොණ්ඩේ කපන්නේ. ඉතින් අපේ රිසෝට් එකේ සාමාන්‍යයෙන් රැවුල වවන්න පුළුවන්. කොණ්ඩේත් වවන්න පුළුවන්. කොණ්ඩේ වවන්න නම් බෑන්ඩ් දාන්න. ඒ වගේ HR එකේ ඒ රූල්ස් වලට අනුව අපිට ඒවා ෆලෝ කරන්න පුළුවන්. රැවුල ලස්සනට arrange කරලා හොඳ කට් එකක් කපලා අපිට තියා ගන්නවා නම් අපිට රැවුල වවලා මේ වැඩ කරන්න පුළුවන්. සමහර රිසෝට් වල තාම බෑ. ඒත් මාලදිවයිනේ ගොඩක්ම රිසෝට් වල රැවුල වවන්න පුළුවන්, කොණ්ඩේ වවන්න පුළුවන්. මේ වගේ ඉතින් එක එකිනෙකට
වෙනස් විදියට තමයි රිසෝට් වල නීති තියෙන්නේ. ඉතින් ගයිස් මාලදිවයින කියන්නේ ඇත්තටම සුපිරි රටක්. ලංකාව වගේමයි. දැන් ඔය වටේ තියෙන පරිසරය පේනවනේ ඔයාලට. ඉතින් මේ පරිසරය විඳගෙන ඉතින් මාලදීවයිනේ රැකියාව කරන එක තමයි ඉතින් අපි කරන්නේ. ඉතින් ඔයාලටත් එන්න පුළුවන් මාලදීවයට ජොබ් එකක් හොයාගෙන ඇවිල්ලා හොඳට ඉතින් වැඩ කරගෙන ඉන්න තමයි තියෙන්නේ. මේ රටේ ඉතින් ගොඩක් කට්ටියට රස්සාවල් තියෙනවා. ඒ වගේම ඉතින් වෙබ්සයිට්ස් තියෙනවා. ඒ වගේම බලලා ඕන කෙනෙකුට ඉතින් ජොයින් වෙන්න පුළුවන් මේ රස්සාවලට. රිසෝට් තමයි ගොඩක්ම හොඳ ඉතින්. कौन सा साइड में दिएगा लाइन ये साइड में या लेफ्ट साइड देना ඔන්න ගයිස් දැන් කොණ්ඩේ රැවුල කපලා ඉවරයි. දැන් තමයි අබ්දුල්ලාගේ සුපිරිම පාර්ට් එක කරන්න යන්නේ. ඔයිල් දාලා ඒ කෑ ඔයිල් හේ නවරත්න ඔයිල් අද පාවිච්චි කරන්නේ නවරත්න ඔයිල්. ඒවට දාලා ඉවරලා ෆුල් මසාජ් එකක් තමයි දාන්නේ අබ්දුල්ලා. සුපිරි වැඩකාරයෙක් තමයි ඉතින්. අවදාරි දවසක රටට ගිහිල්ලා अब्दुल्ला आप ये सैलून ओपन करेगा घर पे बात में इधर जाने का बाद ओपन करेगा बिग सैलून ओपन करेगा. ඉතින් ඉන්දියාවේ ගිහිල්ලා සුපිරි සැලුන් එකක් දාන්න ඉන්න කොල්ලෙක් තමයි ඈ. මෙහි ඇවිල්ලා ඉතින් හැමෝම කරන්නේ ඉතින් සල්ලි හම්බ කරනවා. මේ හම්බෙන මොකක් හරි රස්සාවක් ඉතින් කරනවා. මෙයාත් ඒ වගේ. ඉතින් මේ ඊට පස්සේ ඉතින් මෙහි රස්සාව කළා ඉතින් ඇති වෙනකන් සල්ලි හම්බ කරගෙන ඊට පස්සේ තමන්ගේ රටට ගිහිල්ලා ඉතින් මොකක් හරි බිස්නස් එකක් කරන එක තමයි හැමෝගෙම ඉතින් ප්‍රාර්ථනාව. ඉතින් ඔක්කොටම හරියන්නත් ඕනේ. අපිත් එහෙමයි. ඉතින් වෙන රටවලුත් එහෙමයි. මාලදිවයිනේ ඉතින් සාමාන්‍යයෙන් වැඩ කරන ගොඩාක් ලංකාවේ කට්ටිය, ඉන්දියාවේ කට්ටිය, බංග්ලාදේශ කට්ටිය, නේපාල් ඒ වගේම වෙන රටවලත් තියෙනවා, ඉන්දුනීසියා වගේ රටවල් වල ගොඩක් වැඩ කරනවා. අබ්දුල්ලා ඉතින් සෑහෙන කාලයක ඉඳලා මගේ යාළුවෙක් විදියට ඉන්නවා. ඉතින් මේ මගේ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. සමහර මිනිස්සු ඉන්නවා ඉතින් අපි කියන දේ ඕන දෙයක් අහනවා. ඉතින් ඒ වගේ මාර ලෙන්ගතුකමින් වැඩ කරන මිනිස්සුත් ඉන්නවා මේ රටේ. මේ රටේ කිව්වේ වෙන රටවල් වල. මේ රටේ කට්ටිය නම් ගොඩක් දුරට කියන දේවල් අහන්නේ නැහැ. मारा सनीपයක් තියෙන්නේ नवरत्न ऑयल फुल कूल ला हैं. ये टाइम में इंडियन ऑयल नहीं आया. हाँ वो दूसरा ऑयल नहीं लेके आया कूल वाला वो माउंटेन वाला हिमगंगे. हाँ ऑलरेडी ऑन द वे. टेलर लेके आएंगे. रूपेश हाँ रूपेश लेके आएगा. टेलर आएगा. हाँ नियाला තියෙනවා සුපිරි ऑयल එකක්. මේ क्या नाम है ये वो हिमगंगे. हिमगंगे. हाँ हिमगंगे ऑयल. और हिमालय ऑयल नो. यस. ඉතින් ඒක පට්ට කූල්. ඉතින් නවරත්න එකට වැඩිය කූල්. මේක දැන් එනවලු එකෙනෙක් වැකේෂන් ගිහින් ඉන්නවා. ඉතින් එනකොට ගෙන්නනවා. ඉතින් ඔයාලා ඉතින් කීයක් හරි හොයාගන්නේ මේ කොණ්ඩේ කපලා තමයි. ඉතින් අමතරව අනම්මනම් වියදම් කරන්නේ නැහැ. तो बैटरी चला जाएगा. नहीं थोड़ा थोड़ा देखने के लिए थोड़ा मारू. कैमरा में आना चाहिए. अपने अकॉर्डिंग से करेंगे. ज़्यादा पावर है मुझे. ඔන්න ගයිස් ඉතින් කොණ්ඩේ කපලා ඉවරයි. අබ්දුල්ලාගේ වැඩේ ඉවරයි. පේනවනේ අපේ සැලුන් එක. ඉතින් පිටිපස්සේ ඔක්කොම කුරුල්ලෝ ඉන්නවා. කුරුල්ලු සත්‍ය ඇහිගෙන ඔන්න මෝටරයක් ඔන් කරා. ගණන් ගන්න එපා. ඉතින් කට්ටිය ෆලෝ කරලා ලයික් එකක් දාලා සෙට් වෙන්න. Facebook එකෙන් බලනවා නම් අනිවාර්යෙන්ම Facebook එක ෆලෝ කරන්න කියලා ඉල්ලනවා හැමෝගෙම. ජය වේවා එන කට්ටියටම. අබ්දුල්ලා බයි. फॉलो लाइक सब्सक्राइब. ජය වේවා.